මම දන්නේ එක මෑණි කෙනෙක් ඉන්නවා. ඒ මෑණියන්ගේ ගෙවල් වල ගෙදරට ගොඩාක් කරදරයි. ඊට පස්සේ දවසක් අපි වන්දනා කරගෙන ඉන්නකොට මේ මෑණි පවුලේ ඇවිල්ලා හිටියා. එතන හිටපු කෙනෙක් ගේ ඇඟට ආවේශයක් ආවා. ඇවිල්ලා කිව්වා මමයි මේ ගෙදර යක්ෂණියෙක් වෙලා ඉපදිලා ඉන්නේ. මේ ඔක්කොටම කරදර කරනවා මං. මේකේ මට පේන්න බෑ. දැන් අර එකේ මෑණිගේ පුතා මහාන වෙලා ඉන්නේ ආරණ්‍යයක. කිව්වා මේකේ පේන්න බෑ දරුවෙක් මහාන කරපු නිසා මේකිට මට කරදර කරන්න බෑ කිව්වා. මේකේ ඇඟෙන් මොකද්ද රශ්මියක් විහිදලා යනවා. මං ඒක යක්ෂයන්ගෙන් දැනගත්තා කිව්වා දරුවෙක් මහාන කරපු නිසා කොහේක වෙන්නේ. අපිට කිට්ටු වෙන්න බෑ කිව්වා. මේ ජීවිතේ පවා අద్භූත වූ ආරක්ෂාවක් මේ මෑණියන්ට පියාණන්ට සැලසෙනවා දරුවෙක් බුද්ධ ශාසනයට පූජා කිරීමෙන්. ඉතින් ඒ නිසා තමන්ගේ දරුවාට හයිකෝට් ඇඳගෙන ඉහළ නිලතලවල වැජබෙනවා දකින්න දෙමව්පියෝ අහිංසකව කඳුළු සලනවා. නමුත් මේ තුන් ලෝකෙම වැඳුම් පිදුම් ලබන්නේ දරුවෙක් තවත් කෙලෙස් තමන් දුරු කිරීමත් අන් අයට කෙලෙස් දුරු කරන්න මඟ පෑදීමත් තුලින්. මාක් නිසාදයත් මේ බුද්ධ දේශනාව එක්තරා සූත්‍ර දේශනාවක තියෙනවා. ඒ දේව සද්ද සූත්‍රය. යම් කිසි දරුවෙක් පැවිදි වෙනකොට දෙව්ලොව කතා වෙනවා කියනවා අහවල් අම්මගේ අහවල් තාත්තගේ අහවල් නම් තියෙන පුතා මාරයත් එක්ක යුද්ධ කරන්න හදනවා කියලා. දිව්‍ය ලෝකයේ පවා ඒ මව්ගේ පියාගේ නාමය කතා බහට ලක් වෙනවා දරුවා මහාන වෙන්න හිතන නිසා. මේවා සුළුපටු දේවල් නෙවෙයි. බුදුවරු නැති අසංඛ්‍යය ගණන් කල්ප තියෙනවා. ඒ බුදුවරු නැති අසංඛ්‍යය කල්ප ගණන් වල ඒ අසංඛ්‍යය කල්ප ගණන් වල අසංඛ්‍යය කියන්නේ ගණන් කරන්න බැරි කල්ප. එක කල්පයකට එක දරුවෙක් ඉපදෙනවා කියලා හිතන්නකෝ. එතකොට දරුවෝ අසංඛ්‍යයක් ඉපදිලත් බුදුවරු නැති නිසා තමන්ගේ දරුවෙකුට කතාවතක් දාන්න බෑ. බුද්ධ ශාසනයකමයි මේක තියෙන්නේ. කිසිම ගුණයක් නැති අම්මා කෙනෙක් කිසිම ගුණයක් නැති තාත්තා කෙනෙක් වුණත් මැරුණාට පස්සේ කටක් කරලා මිනිසුන්ට කියන්න පුළුවන් මේ දෙන්නට ජාතක දරුවා බුදුසසුනට පූජා කළා කියලා. ඊට එහා මේ ගුණ වරුණාවක් මේ මවුට කොහින්ද පියාට කොහින්ද? ඒ නිසා දරුවෙක් පැවිදි කිරීම ඒසා ආනුභාවයි. ඊළඟට දරුවෙක්ගේ පැවිද්දට බාධා කිරීම ඒසා විපාක සහිත පාපයක්. ඉතින් ඒ නිසා මම ඒ ගුණ කතනයේ මොහොතක් සිද්ධ කළේ ඔබට සතුටු වීම පිණිස. අවංකවම අහිංසකව ඒ සතුට ප්‍රීතිය හදමඩලේ තියාගත්තට වරදක් නැහැ. ඒක අහිංසකයි. මහාන තමන් මැරෙන මොහොතේ නමුත් කසාවතක් මේ පොරවාගත්ත තමන්ගේ දරුවා සිහි වුණා කියලා කියන්නේ එතන තියෙන බන්ධනයන් නෙවෙයි ශාසනයට දරුවෙක් පූජා කළා කියන හැඟීමයි. ඊට පස්සේ ඕන වෙලාවක තමන්ගේ මහාන වෙලා ඉන්නවා නම් දරුවා අසනීපයක් කරදරයක් වුණ ඕනම වෙලාවක පිරිත් ටිකක් කියවා ගන්න පුළුවන්. ගොඩාක් අය අසනීප වෙනකොට පිරිතක් කියා ගන්න හාමුදුරු නමක් හොයා ගන්න අමාරුයි. තුන් වේල ඇඳ වටේ ඉඳගෙන පිරිත් කියනවා. පැවිදි වුණ හාමුදුරු නමකගේ දෙමව්පියන්ගේ වටා. ඔවුන්ට මරණාසන්න මොහොතේ ඇහින්නේ පිරිත් හඬ. ඊළඟට අර ඉස්සර තිබ්බා වගේ දෙමව්පියන්ගේ උනන් මුඛාන් හරි පව්කාරකමකින් නිරේ ඉපදුනා කියලා හිතන්න. සමහරට නිරේ ගිනි දැල් දකිනකොට කසාවත් පොරවගත්ත දරුවා මතක් වෙන්න පුළුවන්. එපමණකින් චුත වෙනවා නිරේ. ඒ නිසා දෙවියන්ගේ බඹුන්ගේ වැඳුම් පිඳුම් ලබන සිරිමත් බඹ සිරසෙහි මේ පාපිසෙනා සැරියුත් මහමුගලම් පිළිවෙලිනා සැරියුත් මහමුගලන් ආදී සංගරුවන බ්‍රහ්මයාගේ සිරසේ පාපිස්සා. ඒ පරපුරෙන් පැවතගෙන එන සංගරුවනට নমස්කාර වේවා. ඉතින් මහා පිනක් ඉෂ්ට සිද්ධ කරගෙන සිටින ඔබට අද දවසේ ඉතාමත් වටිනා දහම් අවවාදයක් ලැබලා දෙනවා. හරිම වටිනවා. අතිශයින් වටිනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නනේ. බුදුරජාණන් වහන්සේ වදාළානේ අතීතේ යම් කිසි කෙනෙක් මනාව පැවිදි වුණා නම් පැවිදි වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. වර්තමානයේ කෙනෙක් මනාව පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි. අනාගතයේ කෙනෙක් පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නමයි. ඒකට චතුරාර්ය සත්‍ය කියලා එනවා. මිනිසුත් චතුරාර්ය සත්‍ය කියලා කියනවා. විභාගෙ ලියනකොටත් අපි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා චතුරාර්ය සත්‍ය ලිව්වා. නමුත් අපි දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා. යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද
ඔහු තමයි සංසාරයෙන් නිදහස් වෙන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම මම මෛත්‍රී බුද්ධ ශාසනය මට නිවන් දකින්න ඕන කියලා මෛත්‍රී බුද්ධ ශාසනයද අවබෝධ කළ යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. යම් කෙනෙක් කියනවනම් මට දැන් ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා දැනුත් අවබෝධ කරගත යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට උපකාරක ධර්මයක්. ප්‍රබල උපකාරක ධර්මයක්. මහත්සේ උපකාරක ධර්මයක් සලසන සූත්‍ර දේශනාවක් අද කියලා දෙන්නේ. මේ දේශනාවේ නම භද්‍රක සූත්‍රය. මේ සූත්‍රය දේශනාව සිද්ධ කළේ භද්‍රක ගාමිනීට. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ මල්ල ජනපදයේ උරුවෙල කප්පනම් මල්ලයන්ගේ නියංගමේ. භද්‍රක ගාමිනී. ගාමිනී කියන්නේ ගාමනීය. ගාමේ ප්‍රධානියා. ගාම නිලධාරී කියන එකට. ගාමේ ප්‍රධානියා ගාමිනී. ගාමිනී භද්‍රක ගාමිනී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්ට පැමිණියා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත් පස්සක ඉඳලා භද්‍රක ගාමිනී අහනවා. එකත් පස්සක ඉන්නවා කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට ඈතිනුත් නෙවෙයි. ළඟමත් නෙවෙයි. ඊළඟට පැත්තකිනුත් නෙවෙයි. මම දැකලා තියෙනවා සමහර අය පැත්තකින් ඉඳ ගන්නවා. පැත්තකින් ඉඳගත්තට පස්සේ හැරෙන්න ඕන. දේශකයන් වහන්සේට හැරෙනකොට බෙල්ල රිදෙනවා. ඒ කියන්නේ මේකේ අර්ථය තමයි බණක් අහනකොට ඉඳ ගන්න ඕන දේශකයන්න් වහන්සේට අපහසුයක් නොවන විදිහට. දුර ඉඳගත්තට පස්සේ හයියෙන් කියන්න ඕන. උගුර රිදෙනවා. ළඟ ඉඳගත්තට පස්සේ රහසෙන් කියන්න ඕන. ඒකත් හොඳ නැහැ. ඔය ඔක්කොම සලකලා තමයි ඔය උපද්‍රව වලින් තොරව මනාව පොඩ්ඩක් ඉස්සරහින් ඉඳ ගන්නවා. ඒකට තමයි එකත් පස්සේ ඉඳ ගන්නවා කියන්නේ. එකත් පස්සේ ඉඳගෙන ඇහුවා සාදු මේ බන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්ංගමංච දේසේතුති. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දුකේ හට ගැනීමත් නැතිවීමත් දේශනා කරනවා නම් කොයිතරම් හොඳද. අහංචතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහංචතේ ගාමිනී අතීතං අද්ධානං ආරබ්බ දුක්ඛස සමුදයංච අත්ංගමංච දේශේයං එවං අහෝසි අතීත මද්දානන්ති තාත්‍රසේසියා කංකා සියා විමති. මං ගාමිනී දැන් ඔබ අහපු ප්‍රශ්නෙට අතීතයේ මෙහෙම දුක තිබ්බා මෙහෙම දුක හටගත්තා කියා අතීතයේ දුක කිව්වොත් එහෙම ගාමිනී නුඹට සැක හිතෙන්න පුළුවන්. විමති හිතෙන්න පුළුවන්. මං අනාගතයේ දුක හටගන්නේ මෙහෙමයි කියලා කිව්වොත් ගාමිනී නුඹට සැක හිතෙන්න පුළුවන් විමතියක් ඇති වෙන්න පුළුවන්. අපිචායන් ගාමිනී දේව නිසින්නෝ එත්තචතේ නිසින්නස්ස දුක්ඛස්ස සමුදයංච අත්ංගමංච දේසිස්සාමි. දැන් ඔබ ඉඳගෙන ඉන්නවනේ. ඉඳගෙන ඉන්න ආසනයේම දුකේ හට ගැනීමයි නැතිවීමයි තේරෙන විදිහට මම දේශනා කරන්නම්. තන් සුනෝහි අහන්ට සාදුකං මනසිකරෝහි හොඳට නුවණින් විමසන්ට වාසිස්සාමි මම දේශනා කරන්නම්. ඒවම් බන්තේති එහිමයි ස්වාමීනි ඉඳගෙන ඉන්න ආසනයේම දුකේ හට ගැනීමයි නැතිවීමයි තේරෙන්න බණක් කියන්නම් කිව්වා. මම මේ ධර්ම දේශනාව කලින් කරලා තියෙනවා. ඇත්තටම ඉඳගෙන ඉන්න ආසනයේදීම තේරෙනවා. ඔබටත් දැන් මේ පුංචි කාලය ඇතුළත ඔය ඉන්න ආසනයේම ඔබටම හිතෙනවා ඇත්තටම මං ඉඳගෙන ඉද්දීම මේ ආසනයේදීම මට තේරුණානේ දුකේ හට ගැනීමයි නැතිවීමයි. ඒ නිසා හොඳට අහන්න. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ ඔතන ඉඳලම ඒ කියන්නේ වර්තමානයේ ඔතන ඉඳලම දුකේ හට ගැනීමයි නැතිවීමයි තේරෙන්න ධර්ම දේශනා කරන්නේ. අතීතය ගැන කියන්නේ නැත්තේ අනාගතය ගැන කියන්නේ නැත්තේ මේ සැකයක් විමතියක් ඇති වෙයි කියලා. මතක තියාගන්න දුක ගැන සැක හිතුවොත් විමතියක් ඇති කළොත් ඕක එහෙම වෙන්න පුළුවන්ද කියලා දුක අවබෝධ වෙන්නේ නැහැ. දුක අවබෝධ වෙන්නේ නැහැ දුක ගැන සැක කළොත්. මේකනම් දුකමයි මේකනම් ඇත්තමයි කියලා දුක අදහා ගන්න තරමට දුක අවබෝධය සිද්ධ වෙනවා. සැක හිතුවොත් වෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මං අතීතය ගැන කියන්නේත් නැහැ අනාගතය ගැන කියන්නේත් නැහැ කිව්වොත් සැකයක් උපදී. ඔබ ඔය ඉන්න ආසනයේදීම දුක අවබෝධ වෙන හැටියට කියන්නම් කිව්වා.
ඊට පස්සේ තංකින් මඤ්ඤසි ගාමිනී අත්තිතේ උරුවේල කප්පේ මනුස්සා යේ සන්තේ වදේනවා බන්ධනේනවා ජානියාවා ගරහයවා උප්පජ්ජේයුං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. ගාමිනී මේ උරුවේල කප්පේ මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සුන්ට මොන හරි කරදරයක් වුණොත්, දුකක් වුණොත්, නින්දාවක් ආවොත්, හිරේ විලංගුවේ දැම්මොත්, මැරිලා ගියොත්, ව්‍යසනයක් වුණොත් දුක හිතෙන අය ඉන්නවද? දැන් ඔබ දේශ බලන්න. දැන් ඔබ දේශ බලලා දැන් කල්පනා කරන්න කාට හරි කරදරයක් වුණොත්, ලෙඩක් දුකක් වුණොත් එහෙම ඊට පස්සේ මොන හරි නොකරපු වැරද්දකට අහුනොත් ඊළඟ මැරුණොත් එහෙම පපුව පිච්චිලා යනවා. අතට ගත්ත බත් පිට කා ගන්න බැරිව දවසේම බලාගත්තු අතේ බලාගෙන දස දිබ්භාගයට කෝල් කර කර අනේ මොකද උනේ කියලා තොරතුරු අහන තමන්ගේ කට්ටිය ඥාතියින් ඉන්නවද? ඔයාලට ඉන්නවද? ඉන්නවා. ගාමිණී කිව්වා මටත් ඉන්නවා ස්වාමීනි උරුවෙල් කප්පේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඇති වෙන. ඊට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී කෝනුකෝ ගාමිනී හේතු. ඒ වගේම ඔබට ඉන්නවද ගාමිනී මොකක් හරි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස උපදීන්නේ නැති කරදරයක් වුණොත්. කරදරයක් වුණොත් දුක්ඛ දෝමනස්ස උපායාස උපදීන්නේ නැති අය ඉන්නවද? ඊට පස්සේ කෝ ස්වාමීනි ඇත්තටම අපිට කාටවත් නෙන් අපිට සමහර ලාවට අපි ටවුන් එකේ ගිහලා ගෙදර එනකොට පේනවා මල ගෙදර. පාරයිනේ. මල ගෙදර. එනවා අපි. ගානක්වත් නැහැ. පාරේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා වාහනයක් පෙරෙලා ලේ තියෙනවා. ඇක්සිඩන්ට් එකක්. අපි එනවා. ඊටසේ ටීවී එකේ පේනවා මේ නහවල් දෙයට අත්අඩංගුවට අරගෙන වද බන්ධනෙට දානවා. ඒක තමයි අහුවෙලා. ගානක්වත් නැහැ. අහවල් ළමයාට පීයෙන් යනලා. ඒක උනානේ පව් කියලා හිතෙනවා. නමුත් අච්චර දඟලවිල්ලක් නැහැ. එතකොට එකම සිද්ධියේදී පිරිසකක් ගැන පපුව පිච්චි යනවා දරා ගන්න බැරුව යනවා. තව පිරිසකදී එහෙම දරා ගන්න ඒක ගානක් නැතුව යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මොකද්ද හේතුව කෝනකෝ ගාමිනී හේතුකෝ පච්චයෝ යේතේ ඒකච්චා උරුවෙල කප්පයානම් මනුසානම් මේ විදිහට උරුවෙල් කප්ප මනුස්සය. එහෙම නැත්නම් ඔබ දිහා දැන් බලන්න. පිරිස ගැන එච්චර දුකක් උපදින්න කරදරයක් වුණොත් හේතුව මොකද්ද? තව පිරිසකට දුකක් දෝමනස්සය උපදින්න නැති වෙන්න හේතුව මොකද්ද? කියලා දැන් ඔබම හිතෙන් හිතන්න. ගාමිණී කියනවා යේසං මේ බහන්තේ උරුවෙල කප්පයානම් මනුස්සානම් මේ උරුවෙල් කප්පේ මිනිස්සු කරදරයකටපත් වුණොත් ලෙඩක් දුකක් පීඩාවක් වද බන්ධනයක් මරණයක් වුණොත් මගේ පපුව පිච්චිලා යනවා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උපදිනවා නම් යම් කිසි කෙනෙකුට එහෙම වුණාට පස්සේ ඒකට හේතුව අත්තිමේ තේසු ඡන්ද රාගෝ මට ඒ අය ගැන බැඳීමක් තියෙනවා. හිතේ ආදරයක් තියෙනවා. සෙනෙහසක් තියෙනවා. අපේකමක් තියෙනවා. මගේ කියලා එකක් තියෙනවා. කැමැත්ත තියෙනවා. ඒ අයට අපි කැමතියි. කැමැති කෙනෙකුට කරදරයක් වුණොත් දරා ගන්න බෑ.